යාරි සිනමාට අඳුන්වා දෙන්නේ මේ මූවී කරා. ඔව් අනිවාර්යෙන්. අපේ ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් ක්ලයන්ස් ඉතින් අපි පොඩි කාලේ නම් සින්දු අහපු කෙනෙක්. ඉතින් අපි මියුසිෂියන්ලා විදිහට අපිට මෙතෙන්ට එන්න ඒ කියන්නේ ගොඩක් ලොකු මේකක් වුණා. ඒ කියන්නේ ක්ලැරන්ස් කියන්නේ මේ යන ඒකාකාරී මියුසික් කලාව වෙනස් කරනවා. ඒත් ඒ වගේ කෙනෙක්නේ. මේ මූවී එකේ වැඩිම වට ෆීල් වුණේ මොනවද දැනද? අර බෑන්ඩ් එකක් උඩ ක්ලැරන්ස් අයියා මාව ගෙදරට ගෙනල්ලා සිඩ්නි අයියත් එක්ක එන්න කියලා මාව දිහා බලලා ඒ හදපු ගීත නිදුකුඹ මල් එකේ ඒවා ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීත. එතුමන්ගේ ගීත නිසා මට ජනප්‍රියම නිලි සම්මාන ගන්න පුළුවන් වෙච්ච ගීත. වයස කීයද? මට වයස අවුරුදු 25යි. ඒක මම කියන්න ඕනේ නැහැ එන්න කියලා මේ ක්ලැරන්ස් අනිවාර්ය කට්ටිය බලන්න එනවා. අනිවාර්යෙන් මේ චිත්‍රපටය බලන්න හැමෝම එනවා මේ රටේ මම දන්නවා. ඉතින් මම අලුත් පරපුරේ කෙනෙක් විදිහට අපිත් ඇත්තටම මේ ඔය අලුත් පරපුරේනේ දැන් දමිතෝයි මේ නිහාරි කියන්නේත් ඒගොල්ලන් පළවෙනි මූවී එක. ආදරය මියුසික් හැමදේම එකතු වෙච්ච ලස්සන මූවි එකක් ගොඩ දැන් ප්‍රේක්ෂකයට බලා ගන්න පුළුවන් ඒ සංගීතමය අත්දැකීම කොහොම අපි කරාද කියන දේ. මේ තමයි ක්ලෑරන්ස්. අනිවාර්යයෙන් එහෙම ගියයි කියලා දමිත් අමතක වෙයි ක්ලෑරන්ස් සමය එන්න කියලා ගියයි. නිහාරි සිනමාවට මරොටම ගැලපෙනවා. මං හිතන්නේ යාට ලොකු අනාගතයක් තියෙනවා කියලා. Hi guys. ඔයගොල්ලෝ අහලා තියෙනවද ක්ලැරන්ස් විජේවර්ධන ගැන? ඒකාකාරී සංගීත කලාව වෙනස් කරපු ගොඩක් ආදරය කරන සංගීත රසක්ම නිර්මාණය කරන්නේ ක්ලැරන්ස්. ක්ලැරන්ස්ගේ පාදක කොටගෙන ලස්සන ෆිල්ම් එකක් නිර්මාණය කරනවා. සංගීතවේදියෙක් ඇදෙන පළවෙනි මූවී එකද වෙන්නේ මේක. 1996 සමුගත් ක්ලැරන්ස් විජේවර්ධන වෙනුවෙන් නිර්මාණය වුණ ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් මූවී එක අද ඉඳන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අද මම යන්න හදන්නේ ඒ මූවී එකේ ප්‍රීමියර් එක. අද වන් ගෝල් ෆේස් එකේ ඒකට ස්පෙෂල් ෂෝ එකක් තියෙනවා. ඉතින් අපි යමු බලන්න. අද කවුද එන්නේ සහ ක්ලැරන්ස් විජේවර්ධන වෙනුවෙන් නිර්මාණය වෙන ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් මූවී එක මොන වගේද කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවරකම් බලන්න ප්‍රකාශ වෙච්ච channel subscribe කරලා ඉන්න. අද අපි යමු ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් මූවී ප්‍රීමියර් එක බලන්න. ඔයගොල්ලොත් එන්න මාත් එක්ක. අපිත් එක්ක ඉන්න සරසවි සම්මානයේ හොඳම නවක නිලිය සම්මානයකට අභිලාෂි මොකද හිතන්නේ මූවී එක ගැන? මූවි එක ගොඩාක් ලස්සනයි. ඇත්තටම ගොඩාක් එන්ජොයි කරා. දමිත අයියාගේ නිහාරි අක්කගේ සාරංගය දිනක්ෂි අක්කා මං හිතන මුළු ක්‍රූ එකම ලස්සනයි. බලන්න මාරුම ආස හිතන මූවි එකක්. මං හිතන්නේ දැන් මම අලුත් පරපුරේ කෙනෙක් විදිහට අපිත් ඇත්තටම මේ ඔය අලුත් පරපුරේනේ දැන් දමිතෝයි මේ නිහාරි කියන්නේත් ඒගොල්ලන් පළවෙනි මූවී එක. ඒක දැනගෙන මොකද හිතන්නේ මේ ඇක්ටිං ගැන? ඇක්ටිං සුපර්. මං ගොඩාක් එන්ජොයි කරා. ඒ වගේම ස්ක්‍රීන් එකේ බලද්දී දෙන්නම හරිම ලස්සනයි. මං හිතන්නේ සිනමාවට ඉදිරියට ගොඩක් හොඳ රංගන ශිල්පියෙක් සහ ශිල්පිනියක් වෙන්න මම විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම. එහෙනම් අපි අම්මට වාර්තා කරලා බලන්න ඉන්න කියලා මූවී එක. ඔව් මං කියන්න ඕනේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා දැන් අපි නව පරපුරේ අය වෙලා අපිත් ගොඩාක් මේ ගීත අහන එතුමාගේ හඬට එතුමාගේ ගීත වලට අපි ගොඩාක් ආදරෙයි. ඉතින් මං ආරාධනා කරනවා එතුමාට ආදරය කරන එතුමාගේ හඬට ගීත වලට ආදරය කරන හැමෝටම මේ චිත්‍රපටිය බලන්න එන්න කියලා. එහෙනම් ඕගොල්ලොත් එන්න ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් අද ඉඳන් බලන්න. Hi guys, අපිත් එක්කන ප්‍රබෝධයක මොකද ඉන්නේ මූවී එක ගැන? මං කලිනුත් කිව්වා මම මාර ආසයි වැඩේට. ඒ කියන්නේ හැමෝම නැරඹිය යුතු චිත්‍රපටියක්. ඒ කියන්නේ මම කිව්වා මං ඉස්සලත් කිව්වා ඒක මේක මම කියන්න ඕනේ නැහැ එන්න කියලා මේ ක්ලැරන්ස් අනිවාර්ය කට්ටිය බලන්න එනවා. අනිවාර්යෙන් මේ චිත්‍රපටිය බලන්න හැමෝම එනවා මේ රටේ මම දන්නවා. ඉතින් මට හරිම සතුටුයි. මම නිර්මාණයත් එක්ක හොඳටම සතුටුයි. හොඳ ටීම් වර්ක් එකක් තිබිලා තියෙනවා. සියලුම දේවල් පර්ෆෙක්ට් හරිම ලස්සනයි. මම සුබ පතනවා ඒකේ රඟපාපු මගේ ආදරණීය කලා ශිල්පීන්ට සහ ටීම් එකටම අධ්‍යක්ෂකවරයා ඇතුළු සියලුම ටීම් එකට මම සුබ පතනවා මේ වැඩේ ඉතාමත් ලස්සනට කරලා තියෙනවා. ඉතින් මම හරිම සන්තෝෂයි චිත්‍රපටිය බලලා. අපිත් එක්ක ඉන්න සඳුරු මොකද හිතන්නේ ක්ලැරන්ස් මූවී එක ගැන? මූවී එක ගොඩක් හොඳයි. අපි එන්ජොයි කරා. ඇත්තටම අපේ ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් ක්ලයන්ස්. ඉතින් අපි පොඩි කාලේ ඉඳන් සින්දු අහපු කෙනෙක්. ඉතින් අපි මියුසිෂියන්ලා විදිහට අපිට මෙතෙන්ට එන්න ඒ කියන්නේ ගොඩක් ලොකු
මේ එකක් වුණා. ඒ කියන්නේ ක්ලැරන්ස් කියන්නේත් මේ යන ඒකාකාරී මියුසික් කලාව වෙනස් කරනවා ඒවයි කෙනෙක්නේ. ඉතින් මම හිතන්නේ ඔයාලට මේක මාරුද ෆීල් වෙන්නේ නැද්ද මේ කතාව? ඔව් ඒ කියන්නේ ස්ටෝරි එක අපි ඇත්තටම මේගොල්ලෝගේ ඉතිහාසය ගැන ඒ කියන්නේ අපි පොඩි දෙයක් නෙදන්නේ ඇත්තටම අපි පොඩි කාලේ ඒ කියන්නේ එතන අපි පොඩි කාලෙටත් කලින් ඒගොල්ලෝගේ ඒක ජර්නි එක තිබ්බ. ඉතින් ඒකත් එක්ක අපි මේ මූවි එකෙන් අපි ලොකු දේවල් ටිකක් දැනගත්තා. ඉතින් ඒක ලස්සන ස්ටෝරි එකක් ඇත්තටම ඒක ලෙජන්ඩ් කෙනෙක් ගැන මෙහෙම දෙයක් හදපු එක ගැන අපි සතුටුයි. ඉතින් ගොඩක් අපි අපිට වාර්තා කරන මූවි බලන්න එන්න කියලා. අනිවාර්යයෙන් හැමෝටම වෙන්න කියලා. විත්තගෙන නිල්මිනියක් මොකද හිතන්නේ මූවි එක ගැන? අම්මෝ ගොඩක් සතුටුයි. මගේ ඇස් දෙක පිනෙව්වා, මගේ කන් දෙක පිනෙව්වා, මගේ හිත පිනෙව්වා. මට තියෙන ලොකුම සතුට තමයි මල් ලංකාවේ මාව ජනප්‍රිය කරවන්න, මාව එක තැනකදී උස්සලා තියන්න ක්ලැරන්ස් විජයවර්ධනගේ ගීත, නිදිකුම මල් ටෙලිනාට්‍ය, ඒ වගේ එවැනි ජනප්‍රිය ගීත මේ ෆිල්ම් එකේ තියෙනවා. ඉතින් ක්ලැරන්ස් මූවි එකේ දෙන්නම නවක නොල්නිලුනේ මේ රංගපාන්නේ නියාර් සහ දමිත්. ඒගොල්ලෝ ගැන මොකද හිතන්නේ? හරිම ෂෝක්. මම කැමතිම ඇත්තම මේ දමිත්ගේ මේ නැචරල් ඇක්ටිං එක ඔක්කොගෙම ඇත්තටම මං හිතන්නේ මේ හරියටම චරිත තෝරලා අරන් තියෙනවා. ඊටාත්ම හොඳ අනාගතයක් තියෙනවා. ඒ වගේම මෙහි ඒ කියන්නේ ඒ පික්චර් ක්වොලිටිස් ද හැම දෙයක්ම ඊටාම ලස්සනයි. ඉතින් මමත් හරිම සතුටු වුණා. ඇත්තටම මමත් අතීතයට ගියා. මොකද 1990 ගණන් වල මේ සින්දු හැදෙනකොට ක්ලැරන්ස් අයියා මාව ගෙදරට ගෙනල්ලා සිඩ්නි අයියත් එක්ක එන්න කියලා මාව දිහා බලලා ඒ හදපු ගීත නිදුකුඹ මල් එකේ ඒවා ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීත. එතුමන්ගේ ගීත නිසා මට ජනප්‍රියම නිලි සම්මාන ගන්න පුළුවන් වෙච්ච ගීත. අද චිත්‍රපටය බලනකොට මට ගොඩක් සතුටුයි. ඒ මාර්දර මේ මූවි ෆීල් වෙච්ච මූවියක් මම හිතන්නේ වැඩිම අක්කඩ. මට ගොඩක් ෆීල් වුණා. ඇත්තටම කියන්නේ ඒ අතීතයට චුට්ටක් ගියා. මොකද එතුමන් අපිට එන්න කියලා ඒ බලලා මාගේ දිහා බලලා ඒ සින්දු හදපු විදිය මට කවදාත් අමතක වෙන්නේ නැහැ. මං හිතනවා මේ ගීත වලට ආදරේ නොකරපු කෙනෙක් නැහැ ලංකාවේ. ඉන්ද්‍රාණියකට ආදරේ නොකරපු කෙනෙක් නැහැ. ඉන්ද්‍රාණියකට ඒ වගේම ඇනස්ලි මාල්වල මහත්මයාට සියලු දෙනාටම ආදරේ කරපු අය අනිවාර්යයෙන්ම චිත්‍රපටය බලන්න කියලා මම ආරාධනා කරනවා. අපිත් තියෙනවා ක්ලැරන්ස් මූවි එකේ ප්‍රධාන නිලිය. මොකද හිතෙන්නේ මූවි එක ගැන? හරිම සතුටුයි. ඉතින් මේක මගේ පළවෙනි සිනමා අත්දැකීම. ඉතින් පළවෙනි සිනමා අත්දැකීම විදිහට ඒක නියාරි සිනමාට අඳුන්වා දෙන්නේ මේ මූවි එක කරා. ඔව් අනිවාර්යෙන්. තේජසට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ආ කොහේ හරි ඉඳන් බලන් ඇති කියලා මං හිතනවා. එයාට තමයි ෆස්ට් ක්‍රෙඩිට් එක යන්න ඕනේ. සහ අපේ තුස්තු විජේසේන සර්ට මම මේ මූවි එකට මම වදවා ගත්ත එක ගැනට. ඇත්තට මේ කතාවේ ප්‍රධාන වෙන්නේ මේකේ දෙන්නම ප්‍රධාන නළුව නිල දෙන්නම නවක නළු නිලියෝ. ඒ කතාව ඇත්තට උපරිම සාධාරණයක් කියලා දෙන මේ දෙන්නම එකතු වෙලා කතාව ගැන පදාර වුණේ පාදක වෙන මොන කතාව ගැන සම්බන්ධෙන්ද කියලා. මේක ඇත්තටම අපි ක්ලැරන්ස්ගේ බයෝපික් එකක් නෙමෙයි. මේක අපිට ඕනුනේ ක්ලැරන්ස් කියන්නේ අපේ තේජසට ඕනුනේ ක්ලැරන්ස්ගේ සින්දු අරන් ඒකට ලස්සන මූවි එකක් හදන්න. ඉතින් මං හිතනවා අද තේජස එක සංගීතවේදියෙක්ගේ සින්දු ටික එයාගේ පාදකරණ කරන පළවෙනි මූවි එක තමයි මේ විදිහට නිර්මාණය වෙන්නේ ක්ලැරන්ස් රිද්ම්ස් ඔෆ් ද ගිටාර් කියලා. යා. ඔව්. මේ මූවි එකේ වැඩිම වට ෆීල් වුණේ මොනවද දැනද? අර වෑන් එකක් උඩ තියෙන්නේ එතන ගොඩක් කට්ටිය වගේ ඉතල ෆීල් වෙන එක මාරු විදිහට ඒ ආදර ඒ කියන්නේ ඒකේ සමහර දැන් තියෙනවා ඇත්ත බට් ඒ වෑන් එකේ උඩ සීන් එක ඇත්තටම මොන එකක් නෙවෙයි ඒක තේජස්ගේ අයිඩියා එකක් ඇත්තට මේ තැන සහ ඒක අපි ඇත්තට මේ ලොකේෂන් එකට අපි ගියා ගිහින් ඒ වාහනේ උඩ නැගලා අපි ඇත්තට මේක ෂූට් කරා ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා කිසිම දෙයක් ෆේක් නෙමෙයි ඒවා ඔක්කොම ඇත්ත. ඔයාට වයස කීයද? මට වයස අවුරුදු 25යි. අවුරුදු 25 කෙල්ලෙක් පළවෙනි මූවි එක මේ විදිහට ඇඩ් කරනවා කියන්නේ මෙච්චර ලස්සනට ඇත්තටම මම හිතන්නේ සිනමා කේස් ඉස්සර අනාගතේ අපිට
මාර සතුටෙන් ඉන්න පුළුවන් මේ වගේ නිලිය ඉස්සරහට එන එක ගැනනේ. එහෙමද? අතර බලද්දි තේරුණා. අතර මම බලලා මේ නියාර කියන අලුත් ඇක්ටර්ස් කෙනෙක් නේද කියලා මම බලන් ඉන්නේ දේශන් එකත් මම කතා කරේ. ඇත්තට මේ අලුත් නිලියෝ දැන් ඉස්සරහට එන කට්ටිය මේ ෆීල්ඩ් එක ඉස්සරහට අරන් යන්නේ සිනමා අනාගතයේනේ ඕගොල්ලෝ ඉන්නේ ඇත්තට අපිට සතුටුයි ඇත්තටම. ඉතින් ලස්සන ඕගොල්ලෝ බලන්නේ මේ කතාව ඉවරක අපි අපිට ආර්දනා කරන කතාව බලන්න ඉන්නේ කියලා නේ. ඔව් අනිවාර්යෙන්. දැන් සියලුම සිනමා ශාලාවල රිදම් ඔෆ් ගිටාර් තිරගත වෙනවා. එන්න බලන්න යාළුවෝ එක්කන් එන්න බලන්න අඬන්න පුළුවන් සින්දු කියන්න පුළුවන් කෑ ගහන්න පුළුවන්. ඔයගොල්ලෝ සැමට බලන්න පුළුවන් ෆිල්ම් එක. අනිවාර්යෙන්. ඒක ඔයගොල්ලන්ට විඳින්න පුළුවන්. එන්න බලන්න. ඔයගොල්ලන්ගේ good comments, bad comments ඔක්කොම දෙන්න. එතකොට තමයි අපිට අපේ වැරදි හදා ගන්නත් පුළුවන්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම මේ කියලා රිදම් ඔෆ් ගිටාර් බලන්න. එහෙනම් ඕගොල්ලොත් ඉන්න ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් බලන්න අදින්න. අපිත් එක්ක ඉෂාදක්ක මොකද ඉන්නේ මූවි එක ගැන? මාර්ම ලස්සනයි ඇත්තටම ආදරය මියුසික් හැමදේම එකතු වෙච්ච ලස්සන මූවි එකක්. ගොඩ කාලෙකින් ආසාවෙන් බලපු මූවි එකක්. දෙපාරක් බලන්න හිතන මූවි එකක්. එහෙනම් ඕගොල්ලෝ බලන්න ක්ලැරන්ස් මූවි එක. ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් මූවි එකේ ප්‍රධාන අපිත් එක්ක ඉන්නවා දමිත්. මොකද හිතන්නේ මූවි ගැන? ඇත්තටම මේ හරිම සතුටුයි සෑහෙන ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියෙනවා චිත්‍රපටියට. ඉතින් සෑහෙන ලොකු සතුටකින් ඉන්නේ. මම හිතනවා අදින් පස්සේ ක්ලැරන්ස් කියලා කතා කරා මම ජනිත් කියන අමතර තත්ත්වෙට හොඳටම මූවි එකේ ඇක්ට් කරනවා. පළවෙනි රංග දැක්වීම නේද? ඔව් මේ මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. මේ වගේ මූවි එකක රංගපන්න නම්බරේ ප්‍රථම අවස්ථාව ගැන මොකද හිතන්නේ? ඇත්තටම මේක මට ලොකු අභියෝගයක්. මම හිතනවා මේ අභියෝගය සාර්ථකව ජයගත්තා කියලා. මම හිතන්නේ ප්‍රේක්ෂකයට බලා ගන්න පුළුවන් ඒ සංගීතමය අත්දැකීම කොහොම අපි කරාද කියන දේ. අපි හැමෝටම ආරාධනා කරමු මූවි බලන්න ඉන්න කියලා. ඔව් ආරාධනා කරන හැම දිනාටම විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපේ ආදරණීය අධ්‍යක්ෂකතුමන් සහ නිෂ්පාදකතුමන්ව මේ දෙපළ නොහිටින මේ වගේ ලස්සන නිර්මාණයක් ප්‍රේක්ෂකයා වෙතට යන්නේ නැහැ. හැම දිනම එන්න ඒ අත්දැකීම ලබා ගන්න කියලා ආරාධනා කරනවා. ඔයාලට ආරාධනා කරනවා මූවි බලන්න නම් අදින් පස්සේ ඕනෑම සිනමා ශාලාවක බලලා අනිවාර්යෙන් බලලා වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මාත් ඉන්න දේශවලුත් ලංකා සිනමා හවුස්ෆුල් එකෙන් අඳුන්වා දෙන නළුවෙක් තමයි. ඉතින් මොකද හිතන්නේ මූවි එක ගැන? ඉතින් ඇත්තම කිව්වොත් ලස්සන චිත්‍රපටයක්. ඒ කියන්නේ මේ අපි දැන් මේ දෙවෙනි දවසේ මේ යන්නේ. ඉතින් ඕල්රෙඩි අපි ඒ කියන්නේ තව ෂෝස් තියෙනවා. ඒ ෂෝස් වල හැමෝම ඇවිල්ලා මේ ප්‍රේක්ෂකයන්ගෙන් වෙනම ආදරයක් හම්බ වෙනවා. ඒ වගේ හම්බෙන්නේ ලේසියෙන් හම්බෙන්නේ නැහැ සිංගල ෆිල්ම් එකකට. ඉතින් මේ ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් කියන ෆිල්ම් එක මාරම එකක්. දැන් මමත් බලලා ආවේ. මාර්කේ ඇත්තටම මට ෆීල් වුණේ මොකක්ද වැඩියෙන්ම? ඒක මට එක තැනක් තැනක් කියන්න බෑ. ඒ තරම් කතා පටන් ගත්තේ නම් මාතර ෆීල් වෙන කතාවක්. තැනක් කියන්න බෑ. ඒ කියන්නේ ඒ ලොකේෂන්ස් ස්පෙෂලි මම හිතා රිවර්ස්ටන් ඒ කඳුකර ප්‍රදේශවල අරන් තියෙන මාර් ෂොට්ස් තියෙන මම බලන ලංකාවේ ඒ තැන් තියෙනවද කියලා හිතුවා. ඔව් ඇත්තටම මාර් ලොකේෂන් එකක් අරන් දෙන කතාවේ මොන සාධාරණයක් කළා දෙන කතාවට මාර්ව සාධාරණ කළා දේ. ඒ වගේ නළුනිලිය හැම එක්කෙනාම. ඔව් නළුනිලිය කතාවක්ද දැන් මේකේ දමිත් සහ නිහාරි කියන්නේ අලුතෙන් එන්නේ රඟපාන්න මොකද හිතන්නේ දෙන්නගේ ඇක්ටිං ගැන? මේ දමිත් නම් එයාගේ ඒ කැරක්ටර් එක ඒ කියන්නේ අපි වයසට පොඩ යද්දිත් ඒ ලුක්ස් වලට සහ ආර්ට් ඩිරෙක්ෂන් සහ මේකප් ඒව නියමන කරලා තියෙනවා. එයා ලස්සනට ඒක කරනවා. ඒ ලස්සන ඒ කියන්නේ අපිට තේරෙනවා මේ තමයි ක්ලැරන්ස්. ඒ කියන්නේ මං හිතනවා අනාගතේ අනිවාර්යෙන් මේ තමයි ක්ලැරන්ස්. අනිවාර්යෙන් එහෙම ගියයි කියන්නේ දමිත් අමතක වෙයි ක්ලැරන්ස් තමයි එන්නේ කියලා කියයි. නිහාරි සිනමාවට මරොටම ගැලවෙනවා. මං හිතන්නේ එයාට ලොකු අනාගතයක් තියෙනවා කියලා අනිවාර්යෙන්. පොඩි වයසේ මාර්ද මාර් ටැලන්ටඩ්. අනිවාර්යෙන් මාර් ටැලන්ටඩ්. ඒ කියන්නේ එයා මම දන්නේ ඒක එක්ස්ප්‍රෙෂන්ස් එකෙන් වෙන්නේ. ඒ ස්ක්‍රිප්ට් එකක් තියෙනවා දන්නේ එයාට. එයා ලස්සනම කරා නැචරල්. මාරම් ෆිල්ම් එකක් ලස්සන වැඩක්. ඒ වගේම සාරංග දිනක්ෂි ඒ වගේ මේ දිනක්ෂි මුල් පවුල වෙන්න දැක්කම ඔව් ඇත්තට මේ දිනක්ෂි ෆවුලත් එකගෙන මාතර ෆීල් වෙන ඒ මොමන්ට් එක මාර්දිරනේ. ඒ කියන්නේ දිනක්ෂි අතෝ ශේෂාද්‍රි ශානුද්‍රි තව තාත්තා දිනේශ් ඒ ඔක්කොම සාරංග ඔක්කොම එකම ෆැමිලි එක එකම තැන ඉන්නවා මේ මූවි එකේ. මම හිතන්නේ මේ මූවි යන්නේ ඇත්තටම. මේ මූවි ගන්න එක මේ ප්‍රයිස්ලස් මොමන්ට් එකක්. ප්‍රයිස්ලස් ෆිල්ම් එකක් බලන්න මේක මිස් කරගන්න එපා. ඒ කියන්නේ මාර මොමන්ට්ස් ගොඩක් තියෙන අපිට මෙමොරබල් වෙන. මිනිස්සු හැමෝම hina වෙලා ඉන්නේ එළියට. කවුරුත් අඬලා මොකුත් ඉන්නේ හැමෝම සතුටින්. පටන් ගත්තද hina වෙලා ලස්සනට ආගෙන ඉන්න පුළුවන් සින්දුරයක් එක්ක ලස්සන කතාව මාලාව ගලන් යන. ඉතින් අපිට අපි ආර්දනා කරලා වෙන්න කියලා නේද? ආර්දනා කරන්න කියන්නේ මේක ඕල්රෙඩි එනවා. බට් මං කියන්නේ අර ඩවුට් එකක් තියාගෙන ඉන්න ඩවුට් එකක් තියාගන්න එපා. ඔය සමහරවිට ඊර්ෂ්‍යාවට අරමයා කියන්න පුළුවන්. බට් බොරු කියන්න ඕනේ නැහැ. මේ මිනිස්සුන්ගේ hinaව දැක්කාම ඒ තරහක් තියෙනවනේ කවුරු හිතෙත් ඒක නැති වෙලා. ඒ කියන්නේ ස්ප්‍රෙඩ් කරන්න මේ ආදරේ. ආදරේ ස්ප්‍රෙඩ් කරන ෆිල්ම් එකක් මේක. ඒ නිසා අනිවාර්යෙන් එන්න බලන්න මේ ලස්සන ෆිල්ම් එකක් ක්ලැරන්ස්. බලන්න. අද ඉඳන් පටන් ගන්න තියෙන ලංකාව ඕනෑම සිනමා ශාලාවෙන් ඔයාලා බලන්න පුළුවන් ක්ලැරන්ස් ඔෆ් ද ගිටාර්. ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න.
මං හිතන ඔයගොල්ලෝ හැමෝම මේ කියලා රිදම් ඔෆ් ගිටාර් බලන්න. ඕගොල්ලොත් ඉන්න ක්ලෑරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් බලන්න අදිට.